ආරාධනය පූජා නැටුම ඉදිරිපත් කිරීම සඳහා එම දිනයන් සඳහා ඔබ අහලා ඇති කෙයාගිව කියලා එකක්. මගේ පුතා රට යන හරි ආසයි. හැබැයි මේ දරුවා රට යනකොට අහන දේවල් අපේ පුතා ගාව ඇත්තේ නැහැ. අපේ දූ කියනවා අනේ අපි කොහොම හරි රට යවන්න අම්මා මට උදව් කරනවද කියලා. ඒ දරුවා කියනවා අම්මේ මට මෙන්න මේ NVQ කියලා සාහිත්‍යයක් ඕන අම්මේ. අපි දැනක් හොයනවා. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මෙච්චර වටිනවද කියලා මේ දේවල්. ඔබ විශ්වාස කරන්න අපි දැන් අහන්න හදන මේ ශ්‍රේෂ්ඨියට ඔබ කොච්චර වටිනවද කියලා හොදින් ඔබ මේ සහතිකයක් තරම් ඔබ ගම පුරාම ගිහිල්ලා ගියයි පුළුවන් නම් මෙන්න මේක හදාගන්න අපිට නිපුණත්වයක් තිබුණොත් අපිට අපේ ගමන යන්න පුළුවන් මේ ගෞරවනීය ආරාධනය පාලපු ආරාධිත දේශනීය වෙනුවෙන් මොරවක සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකතුමනි ඔබතුමන්ටයි මේ ආරාධනය විධානපති මැතිතුමනි ඔබතුමන්ටයි මේ තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් අපිට යන්න පුළුවන් හීනි පෙත්තේ කතාව කියන්නට ආරාධනය ඔබතුමන්ට
සියලු දෙනාටම සුබ උදෑසනක්. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමනි, පැමිණ සිටින විදුහල්පතිවරුනි, සාමවිදුරුනි, අනිකුත් ආචාර්ය මණ්ඩලයේ ආචාර්යවරුනි, එමෙන්ම මෙම ආයතනයේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයෙන්ද සියලුම දෙමාපියන්ගෙන්ද දායකර දරුදරියන්ගෙන්ද අවසරයි. අද ඔබතුමීලට සහතුමන්ලට විශේෂී දවසක්. මටත් මේ වගේ දවස් ගණනාවක් තිබුණා. ඕගොල්ලන්ට අද විශේෂී දවසක්. මොකද ඕගොල්ලෝ මෙම ආයතනයේ FLVTI ආයතනයේ පාඨමාලාවක් හදාarලා ඒ සාර්ථකව නිම කරලා ඒ සම්බන්ධයෙන් සහතික පත්‍රයක් ලබා ගන්න අවස්ථාව. ඉතින් අප රට තුල සෑම දරුවෙකුටම රජයේ විශ්වවිද්‍යාලයකට යන්න වරම් නැහැ. ඒගොල්ලෝ සුදුසුකම් ලැබුවත් ඒ රටේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණය නිසා රජයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නේ ඉහළම ලකුණු ලබා ගන්නා දරුවන් පිරිස විතරයි. එතනින් පහළ දරුවන් පිරිසට තමන්ට ගැළපෙන දෙයක් බාහිරව වෙනත් ආයතනයකින් එම අධ්‍යාපනය ලබා ගන්න සිද්ධ වෙනවා. ඒක මුදල් වලට වෙන්න පුළුවන්, නැත්නම් සාධින වෙනත් රජයේ අනුබද්ධ ආයතනයකින් වෙන්න පුළුවන්. ලබා ගන්න සිද්ධ වෙනවා. ඔබ තමුන්නාසලටත් ඒ වගේ. මෙම ආයතනයේ මේක රජයේ අනුබද්ධ ආයතනයක්. මෙම ආයතනයේ ඒ වෘත්තීය සුසුකම්, ඒ නිපුණතාවය ලබා ගන්න එම පාඨමාලාව හදාරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ සියලු දෙනා එම පාඨමාලාව සාර්ථකව හදාරලා අද මෙතෙන්ට පැමිණලා සිටිනවා. එම සහතිකපත් ලබා ගන්න. ඇත්තටම අද රට තුල ඔයගොල්ලන්ට දකින්න පුළුවන් විශේෂයෙන්ම පිටරට සේවයට යන ප්‍රවණතාවය ඉතාමත් වැඩි. රටේ තියෙන ආර්ථික අපහසුතාවයත් ඒ වගේම රටේ තියෙන රැකියා දුර්ලභභාවයන් නිසා සහ තිබෙන රැකියාවල වේතනය මදිකමත් නිසා වැඩි වේතනයක් ලබා ගන්න, කෙටි කාලීනව වැඩි මුදල් ප්‍රමාණයක් සොයා ගන්න විශේෂයෙන් හැම ශේෂ්ත්‍රයක්ම නියෝජනය කරන වෘත්තිකයන්ට පිටරටවල වලට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක වෛද්‍යවරු වේවා, අධ්‍යාපන නිලධාරීන් වේවා, ඉංජිනේරුවන් වේවා, දේශපාලඥයින්ට හැර අනිත් සියලු දෙනාටම යන්න සිද්ධ වෙලා තියෙනවා නේ. දේශපාලඥයින්ට හැර. ඉතින් හැම කෙනෙක්ම ක්‍රමවේද දෙකකට යනවා. එකක් ක්වොලිෆයිඩ් අය, ට්‍රේනිස්ලා. ඒගොල්ලෝ ට්‍රේන් කරලා නිපුණතාවය තියෙන අය. ඒ ඔයගොල්ලෝ වගේ. අනිත් අය නොපුහුණු ශ්‍රමිකයන්. අහලා ඇතිනේ ඒ දෙකොල්ල. දැන් මෙතන ඉන්න පශ්චාත් උපාධි තියෙන මහත්මයන් ඉන්නවා, උපාධි තියෙන අය ඉන්නවා, ඩිප්ලෝමාවන් තියෙන අය ඉන්නවා. ඒගොල්ලෝ වෘත්තිකයෝ, ඒගොල්ලෝ නිපුණතාවයේ තියෙන අය. ඔබතුමන්ලත් අද ඩිප්ලෝමාවක් නිමා කරලා මෙතෙන් පැමිණලා සිටිනවා. එම සහතිකපත් ලබා ගන්න. ඔබතුමාලත් අද සිට නිපුණතාවයක් සහිත වෘත්තිකයෝ. හැම වෘත්තිකයකම හීනය CEO කෙනෙක් වෙන්න. දන්නවද දන්නේ නැහැ. Chief Executive Officer කෙනෙක් වෙන්න. ඉලෝන් මස්ක් කෙනෙක් අහලා තියෙන්නේ නේ. high profile තියෙන කට්ටිය. ඉතින් ඒ වගේ කට්ටිය ලංකාවේ තියෙන high profiles තියෙන කට්ටිය. ඉතින් ඉලෝන් මස්ක් කෙනෙක් කවුරුත් දන්නේ කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න තමයි හැමෝම ආස. ඉතින් ඔබගේ ඒ වගේ හීනයක් තියෙනවා. ඒක සැබෑ කරගන්න එක ටිකක් අමාරු වුණත් ඒක යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. ඒක තමන්ගේ හැකියාව සහ කැපකිරීම. මෙවැනි ආයතන මගින් මේ දරුවන්ට ඒ මඟ පෙන්වීම කරලා තියෙනවා. ඒ වෘත්තීය සුදුසුකම, නිපුණතාවය ලබා දෙන්නේ ආචාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු දෙනා කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙහිදී මම අගය කරනකොට සැලකෙනවා මොකද රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට නොහැකි පහසුකම් නොමැති නිසා රජයේ විශ්වවිද්‍යාල වලට සියලුම ළමයින්ට උපාධියක් දෙන්න පහසුකම් නොමැති අවස්ථාවකදී මෙම ආයතන ඉදිරිපත් කරලා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළා. මෙම වැඩසටහන් මගින් මෙම දරුවන් වෘත්තිකයන් බවට පත් නිපුණතාවයක් සහිත වෘත්තිකයන් බවට ක්වොලිෆයිඩ් ට්‍රේනීස් බවට පත් කරන්න ගන්න උත්සාහය. ඉතින් මේ අවස්ථාවේ මම වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අද වගේ දවසක මේ රට විශේෂයෙන්ම රට හැර යන අයට මේ වෘත්තීය සුසුකමක් තියෙන අයගේ සැලරි එක වැඩි, හඩිය වැඩි. නැති අයට එහෙ ගිහිල්ලා දෙන රස්සාවක් කරන්න වෙනවා. අපි මෙහෙන් වෘත්තීය සුසුකමක් තියෙන ඔබ වැනි අය මෙම සහතිකයක් ලබාගෙන විශේෂ ට්‍රේනින්ග් ලබන කියා ගිව වේවා තව හෙල්ත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ විවිධ දේවල් සඳහා මෙහි ඩෙසිග්නේටඩ් කරලා නම් කරලා යවන මෙන්න මේ වෘත්තිය ඔබට හිමි වෙනවා කියලා. ඉතින් ඒ ලංකාවේ වැඩි වුණ ප්‍රමාණයක් යවන්නේ නොපුහුණු ශ්‍රමිකයන්. ඒක නිසා අප රටට එන විදේශ විනිමය ප්‍රමාණය අඩුයි. විශේෂයෙන් නොපුහුණු ශ්‍රමිකයන් ගියාම සෑහෙන තරංකාරීත්වයට මුහුණ දෙන්න වෙනවා ඒ රටේදී. ජොබ් එකක් හොයාගන්න පාරේ ඉඳලා.
සුන්දර ලෝකයක් නෑ අපි දකින්න තරම් එහෙ. වෘත්තිකයෙක් ඩෙසිග්නේට් කරලා ගියොත් නම් කරලා ගියොත් වෛද්‍යවරයෙක් වේවා ඊළඟට වෙන මොනවා හරි ක්ලරිකල් ස්ටාෆ් එකක් වේවා කෙයා ගියව කෙනෙක් වේවා වෙන ඉංජිනේර් කෙනෙක් වේවා ඒ හැම කෙනෙකුටම ලැබෙන සැලරිය සහ සැලකිල්ල එහෙදී වැඩි. අනිත් අය ඒගොල්ලෝ දෙන රස්සාවක් කරන්න වෙනවා. ඉතින් ඔබතුමීලා අද සිට ඔබතුමාලා ඒ අවස්ථාවෙන් ගිලිහි ගිහිල්ලා වෘත්තිකයන් විදියට මේ රට තුල හෝ විදේශ රටක සේවය කරන්න සුසුකම් ලැබලා තියෙන මෙම ආයතනය වගේ දැනුම ලබා ගැනීම නිසා. ඉතින් අපි සෑහෙන විශ්වතුන්ත වෙන්න ඕනේ මෙම ආයතනයේ අධ්‍යක්ෂතුමාටත් අතුළු කාර්ය මණ්ඩලයටත් මෙවැනි පාඨමාලාවන් තවත් වැඩිදුරටත් ළමුන් යොදාගෙන ඔවුන් නිදිගන් වෙලා මේ පාඨමාලාවට සහභාගී කරවගෙන ඔවුන් වෘත්තීය සුසුකම් ලබා දීලා මේ රට තුල දක්ෂ නිලධාරීන් බවට පත් කිරීම ගන්න උත්සාහයට විශේෂයෙන් අපේ රට මේ වන විට ඉතාම ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් ආයතන වශයෙන් ගත්තම ආයතන කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. ආයතන වල සිටින පහළම සේවකයා පහළම නිලධාරීන්ගේ සිට ඉහළම නිලධාරීන් දක්වා මේ ගැටලුකාරීත්වයට මුහුණ දීලා තියෙනවා. ආයතන කඩන් වැටෙන්නේ කියන්නේ එම ආයතන එක්කම රටක් කඩාගෙන වැටෙනවා. අධ්‍යාපනය වේවා සෞඛ්‍ය වේවා ඒ සියලුම ආයතන විවිධ ගැටලුකාරීත්වයන් විශේෂයෙන්ම නුසුදුසු පුද්ගලයන් එම ආයතනවලට බඳවා ගැනීම සහ ඔවුන්ට නුසුදුසු තනතුරු ලබා දීම නිසා එම ආයතන කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. ඉතින් මේක භයානක තත්ත්වයක්. මේකට කාලයක් තිස්සේ සිද්ධ වෙලා අපේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබ වැනි සිසු දරුවන් මෙම වෘත්තීන් හරහා ආයතන විශේෂයෙන්ම මෙම ස්ථානයේ ෆැමිලි සිටීම ආර්ජන විදිහට ෆැමිලි හිටියා විශේෂයෙන් පොලිසිය වයසින් මහත්තයා ඊළඟට ආණ්ඩුවේ නියෝජිතයෙක් විසින් කටයුතු කරන AGA මහත්තයා ඒ වගේ ප්‍රාදේශ සභාවේ ලේකම්තුමිය මම හිතන්නේ මෙතන ෆැමිලි නෑ අද වෙනකොට මේ පළාතේ බලධාරී අධ්‍යාපන බලධාරීතුමා විතරයි මම හිතන්නේ ඉන්නේ මේ එතුමා පැමිණලා තියෙනවා. ඉතින් මේ පළාත තුල මේ සියලු දේවල් මෙහෙවන අය තමයි ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලොන්ට ප්‍රශ්න වෙලා තියෙන මේ වෘත්තිකයන් හරි විදියට ට්‍රේනින් නොවුනොත්. ඉහළ පෙළේ පුටුවල ඉන්න අයට ප්‍රශ්නයක්. පල්ලෙහා ඉන්න වෘත්තිකයන් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැති වුණාම ගැටලුවක්. ඒකට හේතුවක් තමයි මේ වගේ නිපුණතාවයක් නැති අය ඒ වෘත්තීන් වලට බැඳීම. දැන් මේදී මේ වගේ නිපුණතාවයන් ඇති අය වලට පත් කරලා සහතික ලබා දීලා ඒගොල්ලෝට පුහුණු කරලා පුහුණු අය විදියට ඒ ආයතන වලට බඳවා ගැනීමේදී කිසිම ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. අපිට හරි ලේසි ආයතන පාලනය කරන්න පවත්වාගෙන යන්න. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම නිපුණතාවයක් සහිත ක්වොලිෆයිඩ් කෙනෙක් පාඨමාලාවක් හදාරපු කෙනෙක් ආයතනයකට බඳවා ගන්න එම ආයතනයේ මම කියපු CEO ලා හරි කැමතියි. දැන් ඔබ වැනි අය මින් ඉදිරියට ඒ සුසුකම් ලබන අය වෙනවා. ඉතින් මේකදී විශේෂයෙන්ම ලංකාව තුලත් වෙනරට තුලත් මෙවැනි ක්වොලිෆයිඩ් වෘත්තීය වශයෙන් සුසුකම් ලබන අයට විශේෂ සැලකිල්ලක් දක්වනවා. මොකද කිසියම් වෘත්තියක නියැලෙන්න විනය අවශ්‍යයි. විශේෂ හැකියාවක් අවශ්‍යයි. සංයමයක් අවශ්‍යයි. අපි දෙන සහතිකයෙන් ඔබ අද ලබා ගන්නා සහතිකයේ තුල දැනුම විනය ඒ හැකියාව සියල්ල ගැඹුරලා තියෙනවා. සහතිකයක් බලපු තැනින් මේක කියලා අපි ඉහළ නිලධාරියෙක් තේරුම් ගන්න මෙයා කිසියම් පාඨමාලාවක් කිසියම් කාල සීමාවක් තුළ හදාගලා තියෙනවා. එහෙදී අපිට තේරෙනවා මෙයාට මේ කාර්යය කරගෙන යාමේ හැකියාව තියෙනවා. මේ විනය මෙයාට තියෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සහතිකයක් බලමුගම මේක කියලා අයින් කරන්නේ එතුමාගේ කොච්චරද? ඒක PhD එකක් වේවා, තව ඊළඟට තියෙන උපාධියක් වෙන්න පුළුවන්, ඩිප්ලෝමාවක් වෙන්න පුළුවන්. අපි කිසියම් මිනුම් දණ්ඩක් විදිහට භාවිතා කරනවා. අපි වගේම පිටරටවලත් එහෙම. ඒ කුසලතාවයන් මැන බැලීමට ගන්න මිනුම් දණ්ඩක් විදිහට මේ හැම දෙයක්ම සාතික අපි භාවිතා කරනවා. ඉතින් මේකදී මට විශේෂයෙන් මතක් කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා සෞඛ්‍ය බලධාරිය විදිහට. මේක අධ්‍යක්ෂකතුමාගේ ඉල්ලීම ලංකාවේ අධ්‍යාපනය විශේෂ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. හේතුව ගුරුවරුන්ගේ ගැටලුවක් නෙවෙයි මත්ද්‍රව්‍ය ප්‍රශ්නය. මෙතන දෙමාපියෝ හැමදේම දැනගන්න ඕන දරුවෝ පන්ති ගිහිල්ලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. විශේෂයෙන් අපේ අවට මම වෛද්‍යවරයෙක් විදියට ප්‍රතිකාර කරනවා රෝගීන් බොහෝ දෙනෙකුට මේ දරුවන්ගේ මේ මානසික මට්ටම විශේෂයෙන් කෙනෙක් උපදිනකොට මොලේ 125 වර්ධනය වෙලා තියෙනවා. අතරින් එක. ඊටු ටික වර්ධනය වෙන්නේ
අවුරුදු 25ක් යනකම් වර්ධනය වෙනවා. හැබැයි අපේ වකුගඩු අපේ අනිත් සියලුම ඉන්ද්‍රියන් උපදිනකොටම වර්ධනය වෙලා ඉවරයි. ඒක නිසා අපිට දිගු ළමා කාලයක් තියෙනවා. අපි අනිත් සත්තු වගේ ටක් ගාලා ඇවිදලා යන්නේ නැහැ. දිගු ළමා කාලයක් තියෙන මිනිසුන්ට. ඒ දිගු ළමා කාලය තිබීම නිසා තමයි මිනිස්සු මේ තරම් අධ්‍යාපනිකව දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒ දිගු ළමා කාලය තුළදී මේ මොළයේ සංවර්ධනයේ වර්ධන ක්‍රියාවලිය ශීඝ්‍රයෙන් සිදු වෙනවා. හැබැයි අවුරුදු 18ක් 20ක් 25ක් යනකම් decision making කියන එක තීන්දුව ගැනීමේ හැකියාව දියුණු වෙලා නැහැ. ඉතින් ඕගොල්ලෝ අද මේ ඉන්නේ decision making කියන ස්ථාන ඒ වයසේ. තීන්දුව ගන්න ආයතනයක සම්බන්ධයෙන් තීන්දුව ගන්න. decision making is very important. අපි හරි වෙලාවදී correct time එකට අපි decision එක ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ආයතනය අපි කඩන් වැටෙනවා. අපේ වෘත්තිය අපිට කඩන් වැටෙනවා. ඉතින් ඒක නිසා මේ දරුවන්ගේ විශේෂයෙන් තරුණ දරුවන් මේ යෞවන කාලයේදී ඒගොල්ලෝ හරිම ආක්‍රමණශීලී. ඒක ඒගොල්ලෝගේ වැරදක් නෙමෙයි. අපිට මේ ඉන්න දරුවෙක් මරාගෙන මරන ත්‍රස්තවාදී විදිහට මුහුණු කරන්න පුළුවන් මේ කාලය තුල. මේගොල්ලෝ තමයි එහෙම පුරුදු කරලා ලේසි. දරුණු ගණනේ අපරාධකාරයෝ විදිහට පුරුදු කරන්න පුළුවන්. මෙතුමල්ලා මේ දරුවන් පුහුණු කරලා තියෙන වෘත්තිකයන් විදිහට. ඒ වගේම අනිත් පැත්තත් ඒ වගේම තමයි. විශේෂයෙන් මොළයේ වර්ධනය වෙලා නැති හින්දා කිරණ ගැනීමේ හැකියාව ලැබිලා නැති හින්දා ඕනම කෙනෙකුට මේ දරුවෝ ඕනම විදිහකට හදන්න පුළුවන්. එම නිසා මෙම දරුවන් විශේෂයෙන්ම මෙම අධ්‍යාපන ආයතන වලට මෙතුමාගේ අධ්‍යාපන ආයතන නෙවෙයි තියෙන පෞද්ගලික වේවා රජයේ වේවා අධ්‍යාපන ආයතන වල අධ්‍යාපන කටයුතු හදාරන විට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමක් දක්නට ලැබෙනවා. මේ දෙමාපියන්ටත් මේ දරුවන්ටත් කියන්නේ විශේෂයෙන් මේ කාලය ඇතුළත මෙම අවාසනාවන්ත සිද්ධියට ගොදුරු වෙනවා. මේක මේ වයසේදීත් නෙවෙයි. තව මේගොල්ලෝ වෘත්තික වෙලා ඉහළට යද්දි මේගොල්ලන්ට මුදල් හම්බ වෙනවා. එතෙන්දී මේ මුදල් මොකද මුදල් දැනට මුදල් හම්බෙන්නේ ගෙදර. නමුත් මේ වෘත්තිකයෙක් වෙලා ඉහළට ගියාම මුදලක් ලොකු පඩියක් හම්බ වෙනවා. ඒක අපේ ඇත්තටම ඊටාම සංයමයෙන් වියදම් කරන්න ඕන. වියදම් කරලා තමන්ගේ අභිමතාර්ථයන් කරා ළඟා වෙන්න ඕන. විශේෂයෙන්ම මම ඉල්ලීමක් විදිහට කරන්නේ මේ අධ්‍යක්ෂතුමා ඇතුළු අනිකුත් විදුහල්පතිවරු ඉන්නව මෙතන. විශේෂයෙන් ආරක්ෂක බලධාරීන් මෙතන නැති වුණත් මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරියා විදියට මෙම දරුවන් හැමතිස්සෙම අධ්‍යාපනය වගේම හොඳ නරකත් ඒකට එකතු කරන්න ඕන. ඒවා මොරොක්කෝ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමනි පුත්තික පනවල මැතිතුමනි ඔබතුමන් ඉතාමත් ගෞරවනීය මේ මොහොතේදී විමායතේ පිළිගන්නවා. මගේ පාසලේ මේ ළමයා මම ඒ දවස්වල කල්පනා කරා විභාගේ පාස් වුණා නම් කොච්චර හොඳද කියලා. පුදුම දක්ෂතාවය මේ ළමයා තියෙන්නේ. අවසනාවට මේ ළමයාට ගණන් බෑ. අවසනාවට මේ ළමයාට විද්‍යාව බැරි වුණා. හැබැයි මට පුදුම සතුටක් තියෙන මේ ළමයා අද දවසේදී NVQ සහතික පත්‍රයක් ලබා ගන්න මෙතන ඉන්නකොට අපි කොච්චරනම් සතුට වෙනවද? මේ තමයි එක කතාවක්. විශ්වාස කරන්න අධ්‍යාපනය කියලා කියන්නේ එක වසරේ ඉඳන් 11 වසරේ ඉස්කෝලේ යන්නේ එක නෙවෙයි. ඒක සාක්ෂාත් කරන්න මෙතන විදුහල්පතිතුමාලා ඉන්නවා. හැම ඉස්කෝලේම නියෝජනය කරමින්. හෘද සාක්ෂියම කතාවක් කියයි. මගේ පාසලේ හිටිය හැම ළමයෙක්ම දවසක ඉහළට යනවා නම් ඒ තරම් සතුටක් මට නැහැ කියලා. මේ ගෞරවනීය ආරාධනය දෙන්නාය ජාතික පාසල නියෝජනය කරමින් W.A. වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමන්ට සුබ දර්ශන සියලුම දෙනාට අතිගෞරවනීය මහසංඝරත්නයේ අවසරයි. දෙන්නාය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේල් ප්‍රියන්ත කුමාර මැතිතුමනි, මොරොක්කෝ පොලිස් ස්ථානාධිපතිතුමා, මොරොක්කෝ කීර්ති අභික්‍රම ජාතික පාසලේ විදුහල්පතිතුමිය, එකම කොටපොළ ජාතික පාසලේ විදුහල්පතිතුමා, අපේ හිතවත් සුනිල් ගමාචි මැතිතුමා, මෙම ආයතනයේ අධ්‍යක්ෂතුමා ඇතුළු ගුරු මණ්ඩලය, එකම අද දින සහතිකපත් ලබා ගන්නා ඒ දරුදරියෝ සහ දෙමව්පියෝ හැම කෙනෙකුම අවසරයි. මම හිතන්නේ කතා කීපයකට ඔබ සවන් දීලා ඔබ යම් දැනුමක් මේ වටිනාකම පිළිබඳව අදහසක් අරගෙන ඉන්නේ. මම හිතනවා මම සතුටු වෙනවා මට මේක ආරාධනා මේ උත්සවයට ආරාධනා කරන අවස්ථාවේ ප්‍රකාශ කරා අධ්‍යක්ෂතුමා වැඩිපුරම මෙතන ඉන්නේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය ළමයි කියලා. ඒ පිළිබඳව මම සතුටු වෙනවා.
අපි විධිමත් අධ්‍යාපනය පටන් ගන්නවා එක වසරේ. ඊට පස්සේ තිබිලා ඊට පස්සේ එක වසරට යනවා. එක වසරෙන් අපි ඉලක්ක කරගන්නවා පහේ ශිෂ්‍යත්වය. ඔබ දන්න දේවල් මම කියන්නේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ. දැන් මේ හැම දරුවෙක්ම එකට ආවට පස්සේ ඇහුවොත් ඒ දරුවා පිළිබඳව විමසීමක් කරොත් ඒ දරුවා කියනවා විවිධ වෘත්තීන්ට යන්න ඕන කියලා. ඊට පස්සේ තහනවා ඇහුවාන් පස්සේ කියනවා විවිධ වෘත්තීන් වලට යන්න ඕන මේකට ආසයි මේකට ආසයි මේක ආසයි කියලා කියනවා. ගැටලුව තියෙන අර මුලින් ප්‍රකාශ කළා වගේ ඒ කියන අවස්ථාවන් වලට යන්න බෑ. රටේ තියෙන සම්පත් ප්‍රමාණය බලපානවා. තමන්ගේ හැකියාවලුත් බලපානවා. දැන් පාසලක තියෙන අධ්‍යාපන ක්‍රමය නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය තමයි තියෙන්නේ. නිපුණතා පාදක ක්‍රමයෙන් සාකච්ඡා තියෙන්නේ. හැබැයි ඒක හරියටම නිපුණතා පාදකට ඇවිල්ලා නැහැ. අධ්‍යක්ෂතුමාත් ඉන්නවා. මොකද අපි හැමෝම ඉස්සෙල්ලා බලනවා ශිෂ්‍යත්ව පාස් වෙන්න පුළුවන්ද කියලා. ඒකෙන් බැරුණාට පස්සේ යන්නේ ඉස්කෝලේ ඉන්න පුළුවන්. බලනවා සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙන්න කොටසක් සමත් වෙනවා කොටසක් අසමත් වෙනවා. ඊට පස්සේ යනවා උසස් පෙළ සියලුම විශ්වවිද්‍යාල ළමයි සියලුම දෙනා විශ්වවිද්‍යාලයන් බලාගෙන. හැබැයි යන්න බෑ. විශාල ප්‍රමාණයක් සමත් වෙනවා. ඒකෙනුත් ඉතා සුළු පිටක් විශ්වවිද්‍යාලය. එතකොට මම හිතනවා අපේ කණ්ඩායමේ එක වසරට ගන්න කණ්ඩායම අවසානයේ ගත්තන් පස්සේ පන්ති එක 40ක් ඉන්නවනම් 35ක්ම එළි. 4ක් තමයි විශ්වවිද්‍යාලය. එතකොට තමයි මේක වැදගත් වෙන්නේ. මෙන්න මෙතන තමයි අපි එන්න ඕන තැන මෙතන එතකොට. හැබැයි එකක් තියෙනවා පාසල් වල මේ හා සමාන NVQ සහතිකයේ දෙන 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ තියෙනවා. හැබැයි ඒක 11 දරුවන්ට තියෙන්නේ උසස් පෙළ දරුවන්ට නෙමෙයි. 11 සමත් දරුවන්ට හෝ ආමත් දරුවන්ට පුළුවන්. හැබැයි ඒක සමත් දරුවෙකුට එන්නේ නැහැ. එතකොට අපි උසස් පෙළත් ලියලා ඉවර වුණාට පස්සේ යන තැනක් නැහැ. සස්පෙල අපි බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයන් නමුත් යන්න බෑ. විද්‍යාපීඨ යන්න උත්සාහ කරන විද්‍යාපීඨ යන්නත් බෑ. දැන් කරන්න දෙයක් නැතුව ඉන්නකොට තමයි උන්න ප්‍රශ්නේ එන්නේ. අපි දැනගන්න ඕනේ රටේ හැම පුරවැසියෙක්ම රටේ හැම දරුවෙක්ම අපේ මේ සංවර්ධන ක්‍රියාවට රටට අවශ්‍යයි. හැම කෙනෙක්ම අවශ්‍යයි. හැම කෙනෙක්ම රටට වැඩ කරන්න ඕන. හැබැයි ඒක එකම වෘත්තියකට තේරුම් යන්න බෑ. එතකොට අපි වෘත්තීන් වශයෙන් කැඩලා යන්න ඕන. එතකොට ඒකට මහා රුකුලක් ලැබෙනවා මේකේ. විවිධ වෘත්තීන් වලට. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි නිපුණතාවය ලබා ගන්නේ බොහෝ අය රැකියාවට ගියාට පස්සේ. පටන් ගන්නේ මොකක්වත් නැතුව. කිසි දෙයක් නෑ. හැබැයි අවුරුදු 7-8ක් කරනකොට යම් නිපුණතාවයක් හම්බ වෙනවා. ඒවට මහත්යෙක් ගත්තත් මේසන් වැඩ කරන මහත්යෙක් ගත්තත් දරුණුල්ල කාන්තාවක් ගත්තත් පුරුදු වෙලා මේ කරන්නේ. නිපුණතාවයක් නෑ. මුලදී මොකක්වත්ම නෑ. හැබැයි කාලයක් යනකොට යම් නිපුණතාවයක් හදා ගන්නවා. ඒතර අපි කියන්නේ මේ වඩු මහත් වෙනා හොඳයි. එහෙමනේ කියන්නේ. හැබැයි දැන් ඔබට එහෙම නෙමෙයි. ඔබට ඔබ පටන් ගන්නකොටම නිපුණතාවය, දක්ෂතාවය, සහ හැකියාව, සහ කැමැත්ත ඇති කරලා තියෙනවා. ඔබ වගේ කට්ටිය තමයි අපිට ඕන වෙන්නේ රටට. එහෙම නැත්නම් අපි දකින වෘත්තීය අපි පාසල් ඉන්නකොට දන්නවා රැකියාවට ආපු අය ඉන්නවා. විශේෂයෙන්ම ඉහළම කට්ටිය නෙමෙයි යම් කිසි මධ්‍යස්ථ අය ඒක කරන්න කැමති නෑ. ඒ රැකියාව ලැබිලා තියෙන්නේ මේ රැකියාවක් ඕන නිසා. ඒ තමගේ රැකියාව කරන්න කැමති නෑ. ඒක නිපුණතාවය කොහොමම නෑ. දැන් මුරකරු පත්තිම කරන මුරකරු තමයි මුරකරන්න බෑ. දැන් ඒ හැකියාව යන්නේ නෑ. හැබැයි රැකියාව පත්තිම දීලා තියෙනවා. එතකොට කොහොමද රටක් යන්නේ? එතකොට කොහොමද රටක් දියුණු වෙන්නේ? එතකොට වැඩ කරන්නේ නැහැ. අපි බොහෝ ආයතනවල පහළම සේවකයන් විශේෂයෙන්ම වැඩ කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. පිළිගැනීම අඩු කරලා තියෙනවා රැකියාවල. එහෙම කරන්න හොඳ නැහැ. රැකියාවක පිළිගැනීම සියලු රැකියාවල පිළිගැනීමක් හැදෙන්න ඕන. හැම රැකියාවල පිළිගැනීමක් තියෙනවා. පිළිගැනීම නැත්නම් පස්සේ තමයි මේ රැකියාව කරන්න අකමැති වෙන්නේ. දැන් ඔබට ඒකක් නැහැ. ඔබට පිළිගැනීමක් තියෙනවා. නේ පිළිගැනීමක් තියෙනවානේ. ඔබ පිළිගන්න කෙනෙක්. ඒක බය නැතුව වෘත්තිය කරන්න පුළුවන්. ගිහිල්ලා පුරුදු වෙන්න නෙමෙයි.
ඒකම ඔබට ඔතනින් එහාට ගිහිල්ලා අපි අර උපාධියදී අපි බලාපොරොත්තු උපාධියනේ අපි කියන්නේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ලබා ගැනීමේ හැකියාව තියෙන මූලික අවස්ථාව හදලා තියෙනවා. ඉදිරියට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔබේ ජීවිතය හදලා තියෙනවා. ආර්ථිකය සකස් කිරීමේ හැකියාව හදලා තියෙනවා. ඔබට තියෙන දැන් අර දක්ෂතා ටිකයි ඔබේ හැකියාවයි ඔබේ කැමැත්තයි මේ සියල්ල එකතු කරගෙන රටට වැඩ කරන ගමන් තමන් දියුණු වෙන එක. තමන් හොඳ මහත්මයෙක් හොඳ මහත්මියක් විදියට රටේ වැඩ කරන එක. මම හිතනවා ඔබට ඒක කරන්න පුළුවන් කියලා. ඉතින් බබා ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අධ්‍යක්ෂතුමාට ධම්මික මහත්මයා මේ වගේ වැඩසටහන නැත්නම් අවශ්‍ය කියලා අපි කියන්නේ ඒකයි. මේ වගේ වැඩසටහන තව දුරටත් රටේ වැඩි කරන්න ඕනේ, සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. දැන් මේක අපේ ප්‍රදේශයේ නෙනේ. අපි ඉන්න ප්‍රදේශයේ දරුවෝ මේක ඉන්නේ. ඒතකොට මේ අය වැඩ කරන්නේ බොහෝ විට මෙහෙ වෙන්න පුළුවන්, විදේශගත වෙන්නත් පුළුවන්, රටේ විතරට යන්නත් පුළුවන්. ඒකට කමක් නැහැ. ඒතකොට මේ අපේ ඉන්න ප්‍රදේශයේ දරුවෝ ටික යම් පැත්තකට හරවනවා නම් පාරක් විදියට වෘත්තියකට මම හිත මේක ඉතාම හොඳයි කියලා. පාසල් වලදී අපි ඇත්තට මේක කෙරෙන්නේ නැහැ. පාසල් වලින් මම කියන්නේ නරක පැත්තට යන්නේ ඔක්කොම යන්නේ විශ්වවිද්‍යාලයට. පහළ පන්තිවලදී සකස් කිරීමක් නැහැ. දක්ෂ දරුවාට අපි කියනවා හැබැයි බොහෝ විට විදුහල් ප්‍රතිවශයෙන් අපි කියනවා ඔයාට මෙන්න මේ පැත්ත හොඳයි කියලා. දැන් අපි කියමු අකුරු බැරි දරුවෙක් ඉන්නකොට අපිට බෝඩ් එකක් තියෙනවා ලියන්න බෑ මේ හදන්න බෑ නම් අපි කැඩෙට් පැත්තට යනවා. එහෙම නැත්නම් ඔයා වෙන විශේෂ සමගාමී පැත්තට යන්න උඩට යන්න පුළුවන්. ඒක කරන ප්‍රමාණය අල්පයි නේ. ඉතාලම අහුවෙන්නත් උන අපිට හැම මුණ ගැහෙන්නත් මුණ ගැහෙන්නේ නැහැ. එතකොට ඊයගේ පාරක් නැහැ. ඒ නිසා මේ අවසාන මොහොතේ හරි උසස් පෙළින් පස්සේ හරි සාමාන්‍ය පෙළින් පස්සේ හරි යම් ආවතට ගිහින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මම මේ ආයතනයටත් ඒ අධ්‍යක්ෂතුමාට මම විශේෂ ස්තුති ප්‍රකාශ කරනවා. අපේ විද්‍යාපතිවරු දින්නා වෙන කීප දෙනෙක්ම ඒ සියලු දෙනා වෙනුවෙන් එකම මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් නැවත වරක් ස්තුති දෙමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. දිනියා ජාතික පාසලේ විදුහල්පතිතුමන් වන W වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමන්ගේ කතාවේදී ඔබතුමන් අධ්‍යාපන ශාස්ත්‍රයේදී නිපුණත්වය ඔබට ඉහළට යන්න පුළුවන් සීමාවන් තවත් ඉවර කරනවා. අපි දැන් කතා කරන තවත් ශාස්ත්‍රයක් ගැන. ඒ තමයි අද දවසේදී මම මේ සහතික පත්‍රය ලබාගෙන මට හරි ආසයි මෙන්න මේ අන්තිමට යන්න. මට පුළුවන් ද මේකෙදි මොනව හරි කරන්න. මේ අත්දැකීම් එකතු කරලා දන්නේ ඔබට ආරක්ෂක අංශය පිළිබඳව ආරක්ෂක අංශය විතරක් නෙවෙයි විනය තියාගත්තොත් අපිට මේ ලස්සන ගමන යන්න පුළුවන්. අපේ රැකියාවෙන් අපේ ලස්සන හීනය දකින්න පුළුවන්. විවිධ ශාස්ත්‍රයන් වලට මම පෙතිවර කරන මේ ආයතනය Future Light ආයතනයේ තවත් එක් සුවිශේෂී මම පෙතක් ඉවර කරන්නට මේ සූදානම. මේ ගෞරවනීය ආයතනය මොරවක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමනි ඔබතුමන්ටයි බුද්ධික පනාවල මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය. සුබෝදයසනක් සියලු දෙනාට අති ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි MVQ ආයතනයේ අධ්‍යක්ෂකතුමනි පිටපැත්තර සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු සඳරුවන් මුතුමනි අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා විදුහල්පති තුමන්ලා විදුහල්පති තුමිය මොරවක ජාතික පාසලේ ඇතුළු සියලුම අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ මහත් මහත්මියන් අවසරයි MVQ සමාගමේ සියලුම කාර්ය මණ්ඩලයේ මහත් මහත්මියනි දෙමව්පියනි දරුදරියනි ඔබ ඇතුළු සියලු දෙනාම අවසරයි. මට කියපු වෙලාවට යන්න බැරි වුණා. රාජකාරී බහුලත්වය නිසා ඔබතුමාලගේ සමාවචනය කරන මොන වෙලාවට එන්න බැරි වීම සම්බන්ධයෙන් ඇත්තටම පොලිස් ස්ථානාධිපති වශයෙන් මේ ප්‍රදේශයේ තරුණ දරුවෝ යහමකට ගන්න මේ දරණ ප්‍රයත්නය සම්බන්ධයෙන් මගේ ප්‍රශංසාව MVQ ආයතනයට මම පුද කරන්න කැමතියි. මට ඇවිල්ලා ආරාධනා කරපු ලේ මම මේකේ මොකක්ද ආරම්භ කියලා ඉතින් ඒ වෙලේ මේ මහත්තයා කිව්වා මේ අධ්‍යාපනය යම් තැනකදී මොකක් හරි හේතුවක් හින්දා ඉදිරියට යන්න බාධාවක් වෙච්ච එක සබ්ජෙක්ට් එක ශේෂ්ත්‍ර ඒ බාධාවල් අයින් කරන එක. ඇත්ත අපේ වැඩිහිටියෝ විදියට
ගුරුවරු විදියට අපි සමාජයේ යම් ආයතනවල දරන තත්ත්වෝ එක්ක කාගේ හරි ඉදිරි ගමනට බාධාවක් තියෙනවා නම් ඒ බාධාව ඉවත් කරන එක අපි ඔබ තමුන්නාන්සලාගේ සියලු දෙනාගේ විතුමා. මේකේ ඒ ඕගොල්ලන්ට තියෙන විශේෂමේ තරුණ දරුදරියන්ට ඕගොල්ලොන්ගේ ගමන සාර්ථක කරගන්න තියෙන බාධාවල් ඉවත් කරන ආයතනයක් ඕගොල්ලෝ. මේකේ ජම්සිතනුමක් අරගෙන රට ලෝකෙ පිළිගන්න සහතිකයක් අරගෙන ඕගොල්ලොන්ට දැන් තියෙන්නේ ඕගොල්ලෝගේ ගමන ඉදිරියට යන්න. විදුහල්පතිතුමා කිව්වා වගේ මේක ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද හැමතැනම පිළිගන්නවා. හැබැයි සහතිකය තිබුණාට මදි. ඕගොල්ලෝගේ කැපවීම උනන්දුව මෙතනින් එහාට තියෙන්න ඕනේ. එතකොට මේ ගමන කොහෙන් නවතියිද කියලා අපි දන්නේ නැහැ. විදුහල්පතිතුමා කිව්වා වගේ දුස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්වරේ පරිපාලන නිලධාරියෙක් වෙන්න බැරි වුණාට ජීවිතේ සාර්ථක කරගන්න මම්මාවත් රාශියක් තියෙනවා. ඒ වගේම ජීවිතේ විනාශ කරගන්න මම්මාවත් රාශියක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපිට පුළුවන්. හිරගෙදර යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කන්දකාඩු වගේ පුඬුත්තාපල මධ්‍යස්ථානයකට යන්න. මේ දෙමව්පියන්ට දැනෙන්න ජීවත් වෙන්න. ඉතින් ඒක නිසා මම මේ දරුවෝගෙන් ඉල්ලනවා ඕගොල්ලෝගේ විශේෂයෙන් දෙමව්පියෝ ගුරුවරු පන්සලේ ආමතුරු ඕගොල්ලන්ට ආදරය කරන සියලු දෙනාව සතුටු කරන්න ඕගොල්ලෝම ඒ තැනකට ඒ හොඳ ගමනක් යන පාරකට ගෙනියන්න පුළුවන් තැනකට NVQ ආයතනය ඕගොල්ලෝගේ යහලා තියෙනවා. මෙතනින් එහාට යන එක ඕගොල්ලෝගේ වගකීම. ඒක නිසා ඕගොල්ලොන්ට මේ ලබාගත් දැනුම තුලින් ඕගොල්ලෝගේ ජීවිතය හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න ඕගොල්ලෝ ශක්තිය, ධෛර්ය, වාසනාව උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඕගොල්ලෝගේ නැවතත් ඉල්ලනවා ඕගොල්ලෝගේ දෙමව්පියෝ සතුටු වෙන විදිහට ඒගොල්ලෝගේ හිත රිද්දන්නේ නැතුව ඒගොල්ලෝම මේ ඒගොල්ලෝගේ ජීවිත කාලේ සතුටු කරන්න කියලා ඉල්ලමින් ඕගොල්ලෝගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම පොලිස් ස්ථානයේ ස්ථානපතිතුමන් වන බුද්ධික මනාවල මැතිතුමන් ඔබතුමන්ට ගෞරවනීය ස්තුතිය. ඔබතුමන්ගේ කතාව තුළ පොලිස් නිලධාරියෙක් තමගේ හෘද සාක්ෂියෙන් කතාව කියනවා. අම්මා තාත්තට ලස්සන දරුවෙක් ඉන්න අම්මා තාත්තගේ හීනේ දකින්න පුළුවන් පුංචි ඇස් දෙක ඔබ. මේ ආයතනයේ සුවිශේෂී වෙනසක් තියෙනවා. ඒ තමයි විනය. ඔබ ගාව තියෙන හැකියාව කර තියෙන ප්‍රධානම දේ විනය. ලස්සනට ගොඩනගපු තැනක්. ඔබ ඉන්න දිහා බැලුවට පස්සේ ඔබේ ඇස් දෙකෙන් මුළු ලෝකයක් අපිට කියන්න පුළුවන්. ෆියුචර් ලයිෆ් ආයතනයේ තවත් එක් කොටසක් තමයි අපි මේ යන්න හදන්නේ. මේ අත්දැකීම තවත් සුවිශේෂී. ඔබ අද දවසේදී බොහෝ ප්‍රහුෂ්ඨ මිනිසුන්ගේ අදහස් සිත්තරන් තුළ එකතු කරගෙන අනාගතයේදී නිම් වලලු පුළුල් කරන්නට යන ගමනක් මගේ ආදරණීය අම්මා තාත්තා ළඟ තියාගෙන මේ කතා ටික අහද්දී අම්මා තාත්තා පුදුම කරන රස්සාවක්, අම්මා තාත්තා පුදුම කරන ලස්සන ජීවිතයක් මං ගෙවන්න ඕන. අපි දැන් යොමු වෙනවා පරිමාණ ශ්‍රේෂ්ඨය තුල ඔබට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලබා දෙන්න. මෙතුමන් දෙස් විදෙස් පුහුණුව ලබලා ඔබට කියලා දෙවි. VTI අධ්‍යාපනයේ ෆියුචර් ලයිෆ් ඔබට තවත් එක් සම්දිස්ථානයක් මතු කරાવી. ඒ තමයි ඔබේ හීනයක් තියෙනවා. පුංචි කාලේ අපිට ලොකු හීන තිබ්බා. මට ලස්සන ගෙයක් හදන්න. එහෙමත් නැත්නම් වාහනයක් ගන්න. ලස්සන රැකියාවක් කරන්න. මටත් ආසයි ඉස්කෝලේක ලස්සන ගුරුවරයෙක් වෙන්න. මටත් ආසයි ඉස්කෝලේක විදුහල්පති කෙනෙක් වෙන්න. මටත් ආසයි පාදශීල ලේකම් කාර්යාලයක පාදශීල ලේකම්තුමක් වෙන්න. ඔබේ හීන තුල ඔබගේ තිබුණා මම ලස්සන රැකියාවක් කරන්න. ලස්සන විනයක් හදාගෙන හොඳ රැකියාවකට මම පෙතිවර කරන්න. පස්සේ කාලේ තමයි මට කිව්වේ මෙන්න මෙහෙම පුහුණු කරන ආයතනයක් තියෙනවා. ඒකට යන්න ඕන කියලා. ඔබ අද අවසේදී NVQ 3 සහතික පත්‍ර ලබා ගනිද්දී ඔබේ ජීවිතය සත්‍යයෙන් පුරවන්නට මේ ගෞරවනීය ආරාධනය පිටපැත්තර පාදශීල ලේකම් කාර්යාලයේ සහකාර පාදශීල ලේකම්තුමන් වන ලහිරු සඳරුවන් මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය. දාට සුදේශන ප්‍රාර්ථනා කරනවා.
ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකතුමා, ඒ වගේම අපේ විදුහල්පතිවරුන්, ස්ථානාධිපතිතුමා මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙලා ඉන්න මේ ආයතනයේ ඒ නිලධාරී මණ්ඩලය, ඒ වගේම අපේ ඉන්න නන්දිල මල්ලිලා එයාගේ දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ අද මෙතෙන් රැස් වෙලා ඉන්න මේ දුවා දරුවන්ට ඉතාම සුවිශේෂී දවසක්. මොකද Taman ජීවිතයේ කඩේමක් පහු කරලා සාර්ථකව අවසන් කරලා මේ සහතික ලබා ගන්න පැමිණලා ඉන්න අවස්ථාවක්. ඉතින් මටත් මතකයි මීට අවුරුදු මම හිතන්නේ 10කට කලින් වෙන්න ඕන 10කට කලින් මමත් නෙළුව ප්‍රදේශයේ මම හිතන්නේ අපි අර නිවේදනය කරපු චින්තක මහත්මයා දන්නවා අපි එක ගමේ කට්ටිය අපි ඊට කලින් අඳුරන නෙළුව ප්‍රදේශයේ ඇඹලගෙදර කියන ඔය ටෙක් එකක් තිබුණා. ඒකෙදි මමත් මෙන්න මේ සහතිකයම ලබා ගත්තේ මේ level 3 කියන සහතිකයේ පරිගණක යෙදුම් සහායක. මම හිතන්නේ මේ සහතික ඒ පාඨමාලාව මේක එකක් වෙන්න ඕනේ. පරිගණක යෙදුම් සහායක කියන පාඨමාලාව සම්පූර්ණ කරලා මමත් NVQ level 3 මට්ටමේ සහතිකයක් ඒ කාලේ හැටියට ලබා ගත්තා. එතකොට මට මතකයි මම මගේ අත්දැකීම් මැසුලෙන් කියන්නේ මොකද ඕගොල්ලෝ කවදා හරි දවසක තමන් අනාගතේ රැකියාවක් කරලා මොකක් හරි බලාපොරොත්තුවක් ඇති. එතකොට මම කොහොමද යම් තැනක දිනනවා නම් එතෙන්ට ආවේ කියලා කෙටියෙන් මම මේ අවස්ථාවේ පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මමත් ඔය අත්දැකීම්ම ලබා ගත්තා. ඇඹලගෙදර ටෙක් එකෙන් මම NVQ level 3 සහතිකයක් ලබා ගත්තා පරිගණකයේ දුරු සහායක කියලා. එතකොට මම සාමාන්‍ය පෙළ අවසන් කරලා මට මතක විදියට උසස් පෙළ අවසන් කරලා විශ්වවිද්‍යාලය යන්න ඉන්න කාලේ මම හිතන්නේ ඒ කාලය තුල තමයි මම මේ සහතිකය ලබා ගත්තේ. එතකොට අර අපි පරිගණකය සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අපි යම් දැනුමක් ලබලා කියලා රජය මගින් අපිට දෙන සහතිකයක් මේක ඊටාම වැදගත් සහතිකයක්. මොකද අපිට ඕන තැනකට මේක ඉදිරිපත් කරන් පස්සේ ඒගොල්ලෝ දන්නවා මෙයාට පරිගණක ශාස්ත්‍රය සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් මොකද දැනුමක් තියෙනවා කියලා. එතකොට මට මතකයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා මම වුණු විශ්වවිද්‍යාලයේ 2016 අවුරුද්දේ 2011 විශ්වවිද්‍යාලයට ගිහිල්ලා 16 අවුරුද්දේ ඊට පස්සේ මම රැකියාව කිහිපයක් කරා. පෞද්ගලික අංශයේ රැකියාව කරා. රාජ්‍ය අංශයට එන්න කලින් මේ රැකියාවවලදී මම රැකියාවට ඉදිරිපත් කරද්දී ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපේ සුදුසුකම් සහිත CV එකක් එක්ක අපි උපයාගත්ත සහතික කීපයක් අපි ඉදිරිපත් කරනවා. ඔය සාමාන්‍ය පෙළ සහතික උසස් පෙළ වෙන්න පුළුවන්. මේ සහතික ඉදිරිපත් කරද්දී මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන සහතිකයක් තමයි මේ NVQ level 3 certificate එක. මොකද ඒකෙන් මගේ අර පරිගණක දැනුම සම්බන්ධයෙන් තියෙන මට පරිගණක දැනුමක් තියෙයි කියන කාරණේ මට ඔප්පු කරගන්න තියෙන වටිනාම සහතිකයක් තමයි මේක. එතකොට මම ඔය චින්තකයෙන් මතකයි මම හිතන්නේ මම World Vision එකේ මම රාජකාරී කරා ව්‍යාපෘති කළමනාකරු එක් විදියට World Vision කියන්නේ නෙළුව ප්‍රදේශයේ තියෙන රාජ්‍ය නෝන සංවිධානයක්. එතකොට පරිගණක ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඒ කාරණා කිහිපයක් මට කරන්න මුදු වෙලා තිබුණා. ඊට අමතරව තවත් රැකියාව කිහිපයක් කරා පෞද්ගලික අංශයේ. එහෙම කරන රැකියාව වලට මට යන්න හොඳ තල්ලුවක් සහ මගේ සුදුසුකම් ඔප්පු කරන්න පුළුවන් හොඳ අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කරන්න පුළුවන් හොඳ සහතිකයක් වුණා මේක. ඉතින් මට අත්දැකීම තියෙන නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් ඒක තමන්ගේ අධ්‍යාපනයේ යම් පැත්තක් ආවරණය කරන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඉතින් ඕගොල්ලෝ මේ අවස්ථාව අද අරගෙන තියෙනවා, අවසන් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ වුණත් මම ඔය 2017 චින්තක මහත්මයා කිව්වා වගේ මට අවස්ථාව හම්බුණා විදේශගත වෙන්න. මගේ විශේෂ වේදී උපාධිය සඳහා මම මූලික උපාධිය අවසන් කරලා වුණු විශ්වවිද්‍යාලයේ විශේෂ වේදී උපාධිය සඳහා මම චීනයේ හිටියා අවුරුදු දෙකක් 2017 ගිහිල්ලා. එතකොට වුණත් මොකද ඒ උපාධිය සඳහා ලබා ගන්න ඕන අපි ඒක උපයා ගන්න ඕන. අපි ඒක අයදුම් කරලා ලබා ගන්න ඕන එකක්. නිශ්චිතයක් වුණත් සුදුසුකම් අපි පෙන්වන්න ඕනේ. ඒකට ඒ සුදුසුකම් පෙන්වද්දිත් මට මේක සෑහෙන්න පිටුවහලක් වුණා. මගේ මේ මහර කලින් කිව්වා ඒ මගේ පරිගණක සම්බන්ධයෙන් ශාස්ත්‍රයේ තියෙන දැනුම ප්‍රදර්ශනය කරන්න. ඊට පස්සේ නැවත ලංකාවට ඇවිල්ලා මේ පරිපාලන ශාස්ත්‍රයේ මේ පරිපාලන සේවා විභාගයේ සමත් වෙලා ඒ තියෙන ඉන්ටර්විව් වලදී පවා මම මේ මෑතක් දක්වා මම මේ රැකියාවට එනකම් මේ මගේ තියෙන සුදුසුකම අඩංගු මේ ලේඛනය මම
ඉදිරිපත් කරා. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා තමන්ගේ අනාගතය සඳහා. මේකම නෙමෙයි මේකෙන් ඔයාගේ සම්පූර්ණ අනාගතය මේක මත ලියවිලා නැත. ඔයා තව දේවල් කරන්න ඕන. එතකොට ඒ කරද්දි ඉදිරියට යද්දි මේක හොඳ පිටුවහලක් වේවි. ඔයගොල්ලන්ට තමන්ගේ අනාගතය තමන්ගේ රැකියාවක් කරද්දි රැකියාවකට යද්දි මේක හොඳ පිටුවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේක රජය මම හිතන්නේ මේ ආයතනය රජයෙන් ව්‍යාපදිංචි වෙච්ච ආයතනයක්. අපිට ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. අපි මට මතකයි මම නෙළුව වටින බටුවකල ප්‍රදේශයේ පනාවල මම දන්නවා මම හිතන්නේ නෙළුව වැසි මහත් වෙලා හිටිය කාලයක් ඔය වටින බටුවකල ප්‍රදේශේ ඉඳන් මම පයින් යනවා අඹලගෙදෙට්ට. මාවිට හරහා පොස්සත්තට ගිහිල්ලා පොස්සත්තට පල්ලෙහා පාරෙන් බහැලා මේ අඹලගෙදෙට්ට පයින් යන්නේ මම හිතන්නේ පැය විතර ගමනක් පයින් යන්නේ. ඒකට ඒක එකකින් මම නිවාඩු කාලේ ඒකට එහෙම ප්‍රවාහන පාසුකම් තිබුණෙත් නෑ. වැඩි කාලයක් නෑ මේ අවුරුදු 10කට වගේ මේ කාලයක ගැන මම මේ කියන්නේ. එතකොට ඒ අවස්ථාවේ ඒ කාලේ දුෂ්කරයි. ඉතින් එහෙම තමයි ඒක අපි සම්පූර්ණ කරේ. දැන් මේ මම හිතන්නේ මෙතන ඇත්තේ කොටකොල සහ ඔය පිට පැත්තට මෙන්න මේ ප්‍රදේශවල ළමයිනේ මෙතන ඇත්තේ මම හිතන්නේ නේ. ඒ ළමයි තමයි ඉතින් මේ ප්‍රදේශات ඉතාම දුෂ්කර ප්‍රදේශ. මාතර දිස්ත්‍රික්කයේ ගත්තට පස්සේ මාතර නගරේ ඉඳන් තියෙන අවසානම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3 තමයි කොටකොල පිට පැත්තට පස්කොඩ කියන්නේ. ඉතින් මේක මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව සහ ඔවුන්ගේ දුවදරුවන් ඉතාම දුෂ්කර කාර්යයක් තමයි කරන්නේ. අධ්‍යාපනයේදී වෙන්න පුළුවන්, සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නදී වෙන්න පුළුවන්, අනිකුත් හැම දෙයකදීම. ඉතින් මේ වගේ ආයතනයක් මම හිතන්නේ මේ ප්‍රදේශයේ ස්ථාපිත කරලා මෙතුමත් හොඳ සේවයක් කරනවා. මොකද ඒ රජයේ අනුමැතිය අරගෙන මේ ළමයි මම හිතන්නේ අද 100ක් විතර මෙතන ඇතිනේ. 100කට විතර මේ අධ්‍යාපනය දීලා මේ වගේ සර්ටිෆිකේට් එකක් රජයේ මගින් පිළිගන්න සහ ඔයගොල්ලන්ට ඕනම ආයතනයකට රජයේ වෙන්න පුළුවන්, පුජ්‍යලික ආයතනයකට වෙන්න පුළුවන්, ඉදිරිපත් කරන්න පුළුවන් හොඳ සහතිකයක් ලබා දීලා මේ අද මේ කටයුතු අවසන් කරන්න එතුමත් හොඳ දායකත්වයක් දක්වලා තියෙනවා. මට අනික් කාරණේ කියන්න ඕන දැන් ඔයගොල්ලෝ උන්ට එක එක හීන ඇති මොනවා හරි තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් මේ දෙමව්පියන්ට හීන ඇති, දුවදරුවන්ට හීන ඇති. රාජ්‍යාංශයේදී අපි තියෙන අපිට අත්දැකීම් තමයි ඔය සමහර රැකියාවලට යද්දී තමන්ගේ සුසුකම් මගේ රැකියාවට යද්දී මම මේ සහතිකේ මම කොහොමද ඉදිරිපත් කරේ කියලා. ඒ වගේම තවත් රැකියාව ඕන තරම් තියෙනවා. දැන් ওই සමහර පහුගිය කාලේ රජයේ ප්‍රතිපත්තියක් විදියට උපාධිධාරී සියලුම දෙනා සංවර්ධන නිලධාරීන් විදියට ගත්ත එහෙම ප්‍රතිපත්ති තීරු කාලෙන් කාලෙට ගන්නවා. ඊට අමතරව ඔයගොල්ලන්ට රජයේ රැකියාවකට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා තරග විභාග. දැන් මමත් ආවේ තරග විභාගකින්. ඊට අමතරව තව තරග විභාග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ තරග විභාග සමත් වෙලා පොදුවේ අපි විෂයන් කීපයකට මුහුණ දීලා තරග විභාගෙ සමත් වෙන්න ඕන. සමත් වුණාන් පස්සේ සාමාන්‍යයෙන් 125ක් විතර වැඩිපුරත් එක්ක සම්මුඛ පරීක්ෂණයට කැඳවනවා. 200ක් ගන්නවා නම් 250ක් 225ක් විතර 250ක් විතර කැඳවනවා. ඒතකොට කැඳවද්දී එක ඒරියා වලට ලකුණු ලබා දීමක් කරනවා. දැන් ඔය ග්‍රාම නිලධාරී විභාගවලදී වෙන්න පුළුවන්, කළමනාකරන සහකාර විභාගවලදී වෙන්න පුළුවන්, රේගු විභාගයේ ඔය ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒ ලකුණු ලබා දීමේදී සලකා බලන අංශයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. තමන්ගේ තියෙන හැකියාව, පෞරුෂත්වය වෙන්න පුළුවන්, අධ්‍යාපන සුසුකම් සහ එකක් තමයි මම මේ නිරන්තරයෙන් කිව්වේ. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් තමන්ට තියෙන සුදුසුකම්. එතකොට මේක ඔප්පු කරන්න අපි හැම ආයතනයකින්ම නිකන් තියෙන සර්ටිෆිකේට් නැත්නම් මේ තියෙන සුදුසුකම් වලින් එක ටිකක් අමාරුයි. මේක පිළිගන්න ඕන රජය, මොකද රජයෙන් කරන විභාග ඒක රජයෙන් මගින් පිළිගත යුතු ආයතනයක් වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ NVQ level 3 4 ඊට පස්සේ තියෙනවා 5 6 කියන්නේ මම හිතන ඩිප්ලෝමා 7 තියෙන ඩිග්‍රී එක. කොහොමද යන්නේ? එතකොට මේ 3 කියන මට්ටම මම හිතන්නේ හොඳ පරිසාධන මට්ටමක් ඕගොල්ලන්ට තමන්ගේ තියෙන ඒ සුදුසුකම ඔප්පු කරන්න සහ පෙන්වන්න මේ රජයේ අංශයට රජයේ අංශයේ රැකියාවකට එද්දී මම හිතන්නේ අපිට level 5 6 මම හිතන්නේ කරන්න පුළුවන් ගාල්ලේ නේ. ගාල්ලේ නේද? ගාල්ලෙන් කරන්න පුළුවන් මම හිතන්නේ මේ ගාල්ලේ ටෙක් එකක් තියෙනවා. මාතරත් පුළුවන් නේ. මාතරත් පුළුවන්. 7 කරන්න නම් මම හිතන්නේ කටු රත් බලන්නේ. ඔව්. යන්න ඕන ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න. ඉතින් ඕගොල්ලන්ට ඒ පාර තියෙනවා. මේක යන්න පුළුවන් පාරක් තියෙනවා. ඔයාලා මේ පැත්තෙන් යනවා නම් එහෙම නැත්නම් මේක තමන්ගේ අනාගත හීනට තියෙන අතිරේක සුසුකමක් විදියට තියාගන්නවා නම් ඒත් එහෙම ඒක ඉතින් ඕගොල්ලෝ තීරණය කරන්න. කොහොම නමුත් මට අවසාන වශයෙන් උත් කියන්න තියෙන්නේ මේක ඕගොල්ලෝ ලබාගත්ත හොඳ ජයග්‍රහණයක්. මොකද මේක හොඳයි. මේක තමන් ඉස්සරහට යද්දි මට මම ඊට අවුරුදු 10කට කලින් මේක සම්පූර්ණ කරලා මේ අවසාන මේ රැකියාවට එද්දි බව මට මේක වැදගත් වුණා. මේ
යුත්තේ මේ සර්ටිෆිකේට් එක මේ ලබාගත් සුදුසුකම් සහ ඒක තම ඔයාලටත් ඔයාලගේ ජීවිතේට වැදගත්තේ මේක නෙමෙයි ඔයාලගේ එකම සුදුසුකම් වෙන්න ඕන ඊට අමතරව ඔයාලා හදාගන්න තමන්ගේ ක්වොලිෆිකේෂන් හදාගන්න හොඳ අවස්ථා අපි අධ්‍යාපනය ලැබපු කාලේ වඩා හොඳ අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා විවර වෙලා තියෙනවා. ඉතින් ඒව හදාගෙන ඔයගොල්ලෝ ඉදිරියට යන්න හොඳට ඉගෙන ගන්න. මේ ප්‍රදේශයට හොඳ බුද්ධිමතුන් විදියට හොඳ රැකියාවක් කරන මිනිසුන් විදියට මේ ප්‍රදේශයට සේවයක් කරන්න නැවත එන්න